අපි ගිලන් ස්වාමීන් වහන්සේලාත් බොහෝ පිරිසක් මේ පිම්බිමේ වැඩ සිටින නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන නිසා උන්වහන්සේලාටත් ඔබ හැම දිනාටමත් අපි කාටත් ප්‍රයෝජනවත්. අපේ ජීවිතයේ තීරණාත්මක මොහොතක සිහි කළ යුතු පරම ගාම්භීර ධර්ම කොටසක් අද මේ ධර්ම දේශනාවේදී ඔබට සිහිපත් කරලා දෙනවා. අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා කවුද? සුදත්ත සිටුවරයා. ඒ කෙනාගේ පට බැඳිච්ච නම තමයි අනාථ පිණ්ඩික. අනාථයන්ට දන් දෙන නිසා නිතර දම් පින්කම් කරනවා. නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙනවා, දන් වැටවල් පවත්වනවා. ඇත්ත නම සුදත්ත වුණාට මිනිස්සු සමාජි පුරාම මිනිස්සු කියන්න ගත්ත අනාථයන්ට දන් දෙන අනාථ පිණ්ඩික. මේ අනාථ පිණ්ඩික සිටතුමා සසරේ කල්ප ලක්ෂයක් පින් කරගෙන ආවා කියන බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා බවට පත් වෙන. එතකොට ඒවත් නිකන් ලැබෙන්නේ නැහැ. සංසාර පින් තියෙන්න ඕනේ. ඊළඟට මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරලා පූජා කරා. අපි රටක් විදියට, සමාජයක් විදියට, ජනතාවක් විදියට පරිහානියට නොගිහිල්ලා ඉන්න නම් අපිට හරි පැහැදීමක් තියෙන්න ඕනි අපේ තථාගතයන් වහන්සේ ගැන. උන්වහන්සේ කියපු දේ අහුවොත් අපිට හරියනවා කියන විශ්වාසය තියෙන්න ඕනි. මොකද බොහෝ දේවල් අපි අනුගමනය කරන්න පටන් ගන්නෙ මුලින් පැහැදීමක් ඇතුලේ. පැහැදීමක් ඇතුලේ තමයි අනුගමනය පටන් ගන්නෙ. සියල්ල ප්‍රත්‍යක්ෂ වෙලාම නෙමෙයි. සියල්ල ප්‍රත්‍යක්ෂ වෙලාම නෙමෙයි. පැහැදීමක් ඇතුලේ. මොකද සියල්ල ප්‍රත්‍යක්ෂ වෙන්නේ පැහැදීම ඇතුලේ අපි කරන පුහුණුවෙන්. සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පළමු දේශනාවේදී, දෙවෙනි දේශනාවේදී. ප්‍රත්‍යක්ෂ ඥානය අපිට උදා වෙනකන් අපි මේ පුහුණුව ආරම්භෙන්න ඕනි. ඒ පුහුණුවේ යන්න අවශ්‍ය කරන වීරිය පවත්ව ගන්න ඕනි. ශ්‍රද්ධාව මත ඉඳලා, පැහැදීම මත ඉඳලා. හැබැයි පැහැදීම ඇති වෙන්නේ කොහොමද? අහුම්කම් දීමෙන්, සාකච්ඡාවෙන්, පෛරෝපාසනෙන්, නිතර හමුවෙන්, තිසරණය සමග අඛණ්ඩව සිද්ධ කරන හොඳ සිහිනුවණින් යුක්ත සම්බන්ධතාවලින් තමයි හොඳ අහුම්කම් දීමකින්, හොඳ සංවාදයකින්, ඒ වගේම අහන දේ හොඳට සිත්ති දරාගෙන